හරි ඔගොල්ලෝ සුපුරුදු පරිදි PUBG ගේම් ලූප් PUBG ඩවුන්ලෝඩ් කරන ඔෆිසියල් සයිට් එක තමයි ගේම් ලූප්. ඔගොල්ලෝ PC එක ගහනවා නම් ඉතින් මේ සයිට් එකට ඇවිල්ලා ඔගොල්ලෝ මෙන්න මේ ගේම් ලූප් කියන දේ ගන්නට ගිහිල්ලා මෙතන ඩවුන්ලෝඩ් ගේම් ලූප් කියලා තියෙනවා. ඩවුන්ලෝඩ් 32 bit කියලා තියෙනවා. ඔගොල්ලෝ ගන්න ඕනේ මෙන්න මේ පල්ලෙහා තියෙන එක. අරගෙන සාමාන්‍ය විදියට ඔගොල්ලෝ ඩවුන්ලෝඩ් කරනවා වුණාට පස්සේ මෙතනට එනවා. ඊට පස්සේ මේක ඉන්ස්ටෝල් කරගන්න සාමාන්‍ය විදියටම. හරි. ඊට පස්සේ ඔගොල්ලෝ දැන් ඩවුන්ලෝඩ් කරාට පස්සේ මෙන්න මේ විදියට එනවනේ. මේක ඕපන් කරගන්න. ඕපන් කරාට පස්සේ ඔගොල්ලෝ PUBG ඩවුන්ලෝඩ් කරනවානේ. PUBG දැන් මෙතන තියෙනවා මම ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නේ. ඩවුන්ලෝඩ් කරාට පස්සේ ඔයගොල්ලෝ මෙතෙන් එනවා ගේම් එක. ඉතින් මම මේක ඕපන් කරනවා. ඔයගොල්ලෝ මෙතෙන්ට එන්නේ නැත්තම් මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් ඩවුන්ලෝඩ් කරලා පස්සේ ගේම් එක මේ විදිහට මෙතෙන්ට එනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ දෙන්නේ මේක ඕපන් කරන්න. හරි. මේක හොඳට බලා ගන්න. මේක හොඳට ලේසි. ඒ කියන්නේ හරියට බලාගෙන හිටියොත් ඔයගොල්ලෝ මේක ටක් ගාලා කරගන්න ලේසි. මේ විදිහට ස්ක්‍රීන් එක ලෝඩ් වෙනවා. පුංචි තප්පර ගානක් ගන්නවා මේක ලෝඩ් වෙන්න. හරි. මෙතනින් පස්සේ ඕගොල්ලෝ මෙන්න මේ විදිහට එනවනේ. මේ විදිහට ඇවිල්ලා ඊට පස්සේ ඕගොල්ලොන්ට එනවා අර login details දාන්න. PUBG account එක login details දාන්න එනවනේ. ඊට පස්සේ ඕගොල්ලෝ login details ටිකක් දාන්න. හරි. login details ටික දාන්න. දාලා ඉවරනට පස්සේ ඕගොල්ලෝ මේ ස්ක්‍රීන් එක එනවනේ. මෙන්න මේ ස්ක්‍රීන් එකෙද්දි ටක් ගාලා මේක පල්ලෙහාට අදින්න. පල්ලෙහාට දාලා මෙතනින් setting කරන්න. ඔගොල්ලෝ දැක්කද එතන ස්ක්‍රීන් එක ආවත් අර ප්ලේන් එකක් ඇවිල්ලා නිකන් සෑන්ඩ්ස්ටෝම් එකක් එක්ක මේ ප්ලේන් එකක ස්ක්‍රීන් එකක් එන්නේ. ඒ ෂණිකව ඔගොල්ලෝ මෙතන මේ ස්ක්‍රෝල් ඩවුන් කරලා පල්ලෙහාට මෙතනින් මේ බාර් එක තියෙනවනේ. මේ බාර් එක පල්ලෙහාට ඇදලා එනවනේ මෙන්න මේ සෙටින් ගන්න තැන. මෙතන ඔගොල්ලෝ මෙහෙට ඇදලා මේ සෙටින් බන්න තැන ක්ලික් කරන්න. ක්ලික් කරලා ඔගොල්ලෝ පර 10ක් තප්පර 20ක් විතර ඉන්න. හරි. තප්පර 20ක් විතර ඉඳලා ඔගොල්ලෝ මේකෙන් බෑක් වෙන්න. බෑක් වුණාට පස්සේ මේක ලෝඩ් වෙන ගේම් එක ඊසි. ඉතින් මේක වෙන කිසිම දෙයක් කරන්න නැහැ. පුංචි ටිප් එකක් තියෙන්නේ. ඉතින් දන්නේ නැති කට්ටියන්ට ෂෙයා පාරක් දාන්න මේක කොහොමද කරගන්නේ කියලා. ඉතින් ඕගොල්ලොන්ට 32 bit එක ගහන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක්. ඉතින් මම හදාගත්තදී මම ආපහු ඩවුන්ලෝඩ් කරා. මම දෙපාරක් ඩවුන්ලෝඩ් කරා. 64 bit එක ආයෙ ඩවුන්ලෝඩ් කරා. ඊට පස්සේ ආපහු 32 bit එක ඉස්සෙල්ලාම 32 bit එක තිබ්බනේ. ඊට පස්සේ ඒක අප්ඩේට් කරා. අප්ඩේට් කරලා පස්සේ අර ක්‍රෑෂ් වෙන මේ බග් එක ආවා. ඊට පස්සේ මම කරේ 64 bit ඩවුන්ලෝඩ් කරා. හරි. ඊට පස්සේ මට ආපහු ආය 28 GB ඩවුන්ලෝඩ් කරන්න වුණා. ඊට පස්සේ දැන් ආයෙ මං 32 bit ගත්තා. ආපහු මේ PUBG 32 මේ ගේම් ලූප් 32 bit එක ගහන්න ඕන නිසා. ඉතින් මේ ටිප් එක අනිවාර්යෙන් ඕගොල්ලෝගේ යාළුවෝ මාර්ෂ ෂෙයාපාරක් දාන්න. ඉතින් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ගොඩක් කාලෙකින් වීඩියෝ දැම්මේ. ඉතින් අපි ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා. පරිස්සමෙන් ඉන්න.